සුබ දවසක් වේවා මගේ යාළුවන්ට. මගේ යාළුවෝ හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඒ වගේම මා වටා එකතු වුණ මගේ ආදරණීය යාළුවන්ව, අලුත් යාළුවන්ව ආදරයෙන් පිළිගන්නවා. ඒගොල්ලන්ට ගොඩාක් ස්තුතියි කියනවා මගේ වීඩියෝස් බලන්න එකතු වුණාට. ඔන්න ඉතින් ගිය පාර වීඩියෝ එකේම තවත් කොටසක් අරගෙන ආවා. ඉතින් මම ඕගොල්ලන්ට මේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ මම අලුත් මගේ ස්මෝල් බිස්නස් එක. ඉතින් ගිය පාර පෙන්නපු කැන්ඩල්ස් එක්කම දැන් මේ අලුත් කැන්ඩල්ස් ඇවිල්ලා තියෙනවා. ඕගලන්ට මේ මෙතන තියෙන ඕනම එකක් මගේ වීඩියෝ එකේ තියෙන එකක් ඕගලන්ට ඕන නම් මගේ WhatsApp එකට ඇවිල්ලා මේ ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඕගලන්ගේ කිචන් එක, ඩයිනින් රූම් එක හැම තැනක්ම ලස්සන කරන්න මම ලස්සන අයිටම්ස් වගේක් අරගෙන ඇවිල්ලා තියෙනවා. මම ගොඩක් දුරට කතා කරන්නේ මේක වතුර දාලා තමයි මේ පහන පත්තු කරන්නේ. පත්තු වෙන්නේ වතුර දැම්මට පස්සේ. ඉතින් මේ කැන්ඩල්ස් ගොඩක් තියෙනවා. ඕගලන්ට කස්ටමයිස් කරලා ඕගලන්ට ඕන දේ මට කියන්න. මම ඒක ඕගලන්ට ලැබෙන සලසවන්න. ඉතින් මගේ යාළුවෝ මේ තියෙන ඒවා බලාගෙන යන්නකෝ. ඕගලන්ට මොනවාද ඕගලන්ගේ කිචන් එකට, ඩයිනින් ඒරියා එකට, ලිවිං ඒරියා එකට ආස මොනවාද කියලා මට දාන්න. එතකොට මගේ WhatsApp එකට පණිවිඩයක් දාන්න. මගේ යාළුවෝ මේ වීඩියෝ එක බලන්න. මේක මේ හැං කරන පොඩි ඕනමන්ට් එකක්. මේක හරි ලස්සනයි. මේකත් මේ අර ලස්සන පහන් මේක කැන්ඩල් ස්ටෑන්ඩ් එකකටත් හෝල්ඩර් එකකටත් ගන්න පුළුවන්. හරිම ලස්සනයි. ඒක ග්ලාස් වලින් තියෙන්නේ. ඕගලන්ට ඕනම දෙයක් බලන්න මම මෙතන සමහර ඒවා දාලා නැහැ. මල් වර්ග තියෙනවා. මේ වගේ ග්ලාස් අයිටම්ස් තියෙනවා. මේ ලස්සන සමනලු ටිකත් හරිම ලස්සනයි. මට ආසයි හිතුණා මේක ෆ්‍රිජ් එකට එහෙම මේක මැග්නට් එකකින් මේක ෆික්ස් වෙන්නේ. මේකත් මේකේ තියෙනවා ලස්සන පාට තියෙනවා මගේ යාළුවනේ. බලන්නකෝ. මේ තමයි IV කොළ කියන මේක හරිම ලස්සනයි. මේක අඩි එකමාරක් විතර වගේ මේක දිගයි. මේකේ තියෙනවා තනි කොළ පාට එක තියෙනවා. මේක දැන් මම මේ උඩින් මම මේ එල්ලුවා. ඒක හරිම ලස්සනයි. ඕගලන්ට ප්ලේන් කලර්ස් උත් තියෙනවා මේකේ මේ වගේ ලොකු බන්චස්. ඒකත් බලන්නකෝ හරිම ලස්සනයි මගේ යාළුවනේ. මගේ යාළුවා මේ වීඩියෝ එක බලනවා කියලා මම හිතනවා. ඒ වගේම මට ගිය පාර දාපු මං වීඩියෝ එකෙන් මට ඇණවුම් ලබා දුන්න මගේ ආදරණීය මිතුරියන්ට ගොඩක්ම ස්තුති කියලා කියනවා. ඉතින් අලුතෙන් එකතු වෙලා ඉන්න මගේ යාළුවෙක් නම් මාව subscribe කරලා මගේ bell icon එක click කරලා මට මාත් එක්ක රැඳිලා ඉන්න කියලා මං කියනවා. ගොඩක් ස්තුතියි මගේ මේ වීඩියෝ එක බැලුවට. මගේ යාළුවන්ට යහපතක්ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.